ලංකාවේ මේ මාධ්‍ය හැසිරීම නම් බිඳුවයි. මේ කාලකන්ණි බල්ලන්ට එක්ක මේ නිවුස් මේ දේවල් හරියට කරන්න බැරි නම් මේ වහලා දාන්න ඕන. එක්ක රජයේ මැදිහත් වෙලා මේකට නීති ක්‍රියා මාර්ගයක් ගන්න. මේ දෙරණ හිරු මේ දැන් ගහලා තිනවා ඩුබායි සුද්දාගේ ගෝලයින් කියලා උඩු තිත් පොලකින් කොටු වෙයි කියලා. ඩුබායි සුද්දලා කී දෙනෙක් ඉන්නවද? මම බුලසිංහ පාදේ සභා මන්ත්‍රී කෙනෙක්. දැන් අපි මේ වගේ වැරදි වැඩ කරන මිනිස්සු නෙමෙයිනේ. අපි සාමාන්‍යයෙන් මේ රටකට මිනිස්සෙක් කැවලා පාඩුවේ ඉන්නවා. ඉතින් දැන් බහුතරයක් මිනිස්සු ඩුබායි සුද්දා කියලා ගැහුවාම මාව තමයි ප්‍රසිද්ධ. ඉතින් මේ පොයකත් යන පාතාලේ වැඩ කරන මේ මිනිස්සුන්ගේ නමක් ගැන මිනිස්සුන්ට ඔලුවට එන්නේ නැහැ. දැන් කවුරු හරි පාතාලේ වැඩක් කරන කවුරු හරි මිනිහෙක් ඉන්නවා නම් ඒ මිනිහාගේ නමක් උඩින් මේ හරි යටින් හරි දාන්න එපා. ඩුබායි සුද්දා නම් මොන ඩුබායි සුද්දාද? ඩුබායි සුද්දා කියන එක වරහන් තුල දාලා යටින් දාන්න ඕන කවුරු හරි කෙනෙක්ගේ නමක්. දැන් මගේ නම නිශාංක. මගේ මොන හරි දෙයක් වෙනවා නම් යටින් ඩුබායි සුද්දා කියන එක වරහනින් දාලා තමන්ට භාවිතා කරන නම දාන්න ඕන. දැන් මේ කිසි දෙයක් නැතුව උඩින් ගහනවා ඩුබායි සුද්දාගේ ගෝලයෝ කුඩු තිත් පොලකින් කොටු වෙයි කියලා. එතකොට views ගන්න පුළුවන් නේ. දැන් බැලු බැලමට පේන්නේ මාවනේ. ඉංගා කණ්ඩ පර වැඩ කරලා තොපිලාට මාධ්‍ය ආයතන වලට වෙලා හරියට නිවුස් කියන්න බැරි නම් හුත්තව වහලා දාලා. අපි වගේ වැදගත් මිනිසුන්ට ඉන්න දීලා. අම්මට හුකන වැඩ කරන්නේ නැතුව. දෙරණා හිරු එකයි අම්මට හානවා තියලා. යකෝ මාධ්‍ය මොකක් හරි නිවුස් එකක් ගන්නවා ඩුබායි සුද්දා කියලා උඩින් ගහලා තිනවනේ ඒක යටින් ගහපල්ලා. මොන ඩුබායි සුද්දාද කියලා. හැමෙන්නේ නැතුව.